ඉතින් ආයිබෝවන් මගේ මිත්‍රවරුනි. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කොහොමද අලුත් අවුරුද්ද සුබ කරගන්නේ? ඉතින් අලුත් අවුරුද්ද නිකම්ම සුබ වෙන්නේ නැහැ මිත්‍රවරුනි. අපි ගිය අවුරුද්දේ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ හැමදේම සම්මුති වශයෙන් ගොඩනගාගත්ත දේවල්නේ. ඉතින් හැමදේම සම්මුතික වශයෙන් ගොඩනගාගත්තත් අපේ වටපිටාව අපි හිතන පතන විදිහට තමයි ඉෂ්ට වෙන්නේ. ඉතින් ඒ හිතන විදිහ වෙනස් කරගත්තොත් අපේ වටපිටාවත් ලස්සන කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි චින්තනය වෙනස් කරගන්න එක. ඉතින් ඒ චින්තනය වෙනස් කරගන්න කියලා කියන්නේ ඉතින් අපිට ආධ්‍යාත්මික පැත්තනේ ගොඩනගා ගන්න තියෙන්නේ. ඉතින් ඇත්තරම අපි ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා අඩුයි. සමාජයේ ගොඩක් දෙනෙක් ආධ්‍යාත්මික පැත්තට අපි යොමු වෙනවා නම් ඇත්තරම අපේ වටපිටාව අපි හිතන් ඉන්න විදිහ නෙවෙයි, ඒක වෙනස් දෙයක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇත්තරම තියෙන වටපිටාව අපි දුකක් කරගෙන ඉන්නේ. ඇත්තට මේක දුකක් නෙවෙයි, ඇත්තට මේක වෙනස් දෙයක්, වැරදි දෙයක් නෙවෙයි. අපි දකින විදිහයි වැරද්ද තියෙන්නේ. එතකොට ඒ දකින දේ විදිහ හරි ගස්ස ගත්තාම අපිට මේ වටපිටාව ලස්සන, හැමදේම ලස්සන වෙනවා. හැබැයි ඒක අර කියන එක චින්තන රටාවලට එක අය කියන්නේ මෙහෙම හිතන්න, අනිත් පැත්තට හිතන්න, බැන්නොත් තාමට බැන්න, උඹ කිව්වොත් තාමට උඹ කිව්වා, කමක් නෑ. අන්න ඒ චින්තනයට එහා ගිය. ඒකත් හොඳයි. ඒක හැබැයි දුක වහගන්න සිතිවිලි යටපත් කරගන්න ක්‍රමවේදයක් නේ. අර සිතිවිල්ලෙන් අර විදිහට හිතලා ඒ තියෙන දුක යටපත් කරගන්න, වේදනාව, තරහ යටපත් කරගන්න. හැබැයි ඒක නෙමෙයි ඇත්තම සිද්ධ වෙන්න ඕන. චින්තනය වෙනස් වෙනවා කියන්නේ මේක ඇතුළාන්තයෙන්ම වෙනස් වෙලා යන්න ඕනේ. කියන්නේ අල්ප මාත්‍රයක්, කියන්නේ පුලුටක්වත් අපේ මේ බාහිර ගැන තියෙන අපේ වැරද්ද පුලුටක්වත් තියෙන්න බෑ. අපි ඒ දැක්ම පුලුටක්මත්, ඒ කියන්නේ වැරදිවට දකින දේ පුලුටක්වත් ඉතුරු වෙන්න හොඳ නැහැ. මං කියන දේ ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ අපිට ලෝකය ගැන තරහක් තියෙනවනම්, කවුරු හරි ගැන තරහක් තියෙනවනම්, අන්නේ තරහ පුලුටක්වත් ඉතුරු නැතුව ඉවර කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි හරියට ජලය ගැන උපමාවකට ගත්තොත්, ඒ ජලය පිරිසිදු වෙන්න ඕන. අපිට බොන්න පුළුවන් තරමට පිරිසිදු කරගන්නවා කියමුකෝ. ඒ කියන්නේ පතුල පේන තරමට ජලය පිරිසිදු වෙන්න ඕන. අන්න ඒ වගේ ජලය, ඒ පැහැදිලි ජලය කියලා කියන්නේ ඉතින් ඒකට. ඉතින් ඒ පිරිසිදු පැහැදිලි ජලය. ඉතින් අන්න ඒ වගේ අපේ සිතත් ඒ විදිහටම බින්දුවක්වත්, විස බීජ බින්දුවක්වත් නැති වෙන්න, බොර බින්දුවක්වත් නැති වෙන්න, රොඩු පොඩ්ඩක්වත් නැති වෙන්න අපේ හිතත් පිරිසිදු වෙන්න ඕන. ඒක එක ක්‍රම මගින් යටපත් කර ගැනීමක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඉතින් ඒක බුදුදහමේ මාරම විදිහට බුදුන් වහන්සේ දේශනා කළ තියෙන මේක මේ ඉතුරු නැතුව නිරුද්ධ කරගන්න විදිය. ඉතුරු නැතුව මෙතෙන්ට එන්නේ කොහොමද කියලා. මේක දැන් අර බුදුදහම කියලා කෙනෙක් ඔන්න බුදුදහම පස්සේ යන, බුදුදහම ෆලෝ කරනවා. ඒ ක්‍රමවේදය බුදුදහම අපි ඒ මාර්ගයේ ගමන් කරනවා කියන තැනට මිනිස්සු පත්වෙන්න බයයි. ඒ කියන්නේ ඒකට මේ බුදුදහම ගැඹුරුයි. ඒ වගේම මේක තේරුම් ගන්න කොහොම, මේක අනිත් එක සාමාන්‍යයෙන් නිකන් අර පහළ පන්තිට දාපු මට්ටමකුත් සංස්කෘතියකුත් තියෙනවා. ඒ කියන්නේ බුදුදහම ෆලෝ කරන කෙනෙක් නම් ඔන්න එයා නිකන් උපවාසකෙන් ගම වටේ කේලම් කීගේ යන මිනිස්සෙක් විදිහට. නැත්තම් ඔය වයසට ගියපුවම තමයි මේක
කරන්න ඕන බුදුදහමට මේ බුදුදහම ගැන මේ බුද්ධාගම ෆලෝ කරන්න ඕන වයසට ගියාම කියලා අන්න ඒ වගේ පහළ ලෙවල් එකට දාලා තියෙනවා. ඒක පට්ටම වැරදි. මොකද එහෙම දාන්න තියා හිතන්නවත් බැරි දහමක් මේක. ඉතින් මේක පැහැදිලිව තේරුම් ගන්න කෙනා මේක හරියටම තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න. ඒ බද්ධ කරගෙන කොහොම හරි මේ කියන අර පිරිසුදු තැනට එන්න උත්සාහ කරනවා. එතනදී ඒ අර ගැලවීම නැත්නම් අර පිරිසුදු ජලය වගේ තමන්ගේ ඇතුළාන්තය සියලුම අර අපි ලෝකයේ දිහා දකින වැරදි දැක්මෙන් නිදහස් කරගන්නවා. ඒ කියන්නේ අපි පටු විදිහට දකින තැනකට අපේ චින්තනය අපි විසින්ම පෙර ඉඳලා සසර ඉඳලා හදාගත්තු දෙයක් තියෙන. ඒ කියන්නේ සරලව මම කලිමුත් පැහැදිලි කරලා තියෙනවා. අපිට මේ කෙලෙස් කියන ඒවා හරි අපි තුල තියෙන අපිව පිච්චෙන දේවල් අපිට මේ ජීවිත කාලෙන් විතර ලැබිච්ච එකක් නෙවෙයි. ඒවා පෙර සසරේ ඉඳලා එන ඒවා. ඉතින් ඒවා කොහොමද පෙර සසරේ ඉඳලා එන්නේ? ඒවා අපේ අපිට පෙර සසරේ ඉඳලා අපිව ගොඩනගා ගත්තේ වගේ ඒවා සිතවිල්ලක් වශයෙන් අරමුණක් වශයෙන් ඇති වෙලා නැති වෙලා අවසන් වුණාට මේ වගේ ඉතුරු වෙනවා අණු කොටස්. අනුශය ඉතුරු වෙනවා. අන්න ඒ අනුශයට තමයි මම මේ රොඩු කියලා කිව්වේ. රොඩු කියලා කිව්වේ බොර කියලා කිව්වේ අපිරිසුදු දේවල් කියලා කිව්වේ මෙන්න මේ අන්න ඒ දේ අර අපි සාමාන්‍යයෙන් ওই දේශකයෝ කියන විදිහට හිතලා මේක යටපත් කරගන්න එක ඇත්තටම නිවැරදි දේ නෙවෙයි. ඒකින් ඒ කියන දේ ඒ ඉතුරු වෙච්ච අනුස කොටස් නැති වෙන්නේ නැහැ. ඒවා ඉතුරු වෙනවා. ඒවා තව යටපත් වෙනවා. ඒක ආය ඒ චින්තනය කවදා හරි වැරදි කියලා තේරුම් අරගෙන ඒක අතහැරියොත් අර යට වෙච්ච සේරම ආපහු ගොඩ එන්න ගන්නවා. ඒ ගොඩ එන්න ගන්නකොට කවදාකවත් දැනෙච්ච නැති වේදනාවක් දැනෙන්න ගන්න. මේක අත්විඳලා තියෙන හින්දා මම කියන්නේ ඒ දැනෙන්න ගන්න වේදනාව කවදාකවත් දැනෙන්නේ නැහැ. වේදනාව කියන්නේ දුක වැඩි වෙන්න ගන්නවා. ප්‍රශ්න ගන්න පීඩනය මේක වැඩි වෙන්න ගන්නවා. අන්තිමේට ඒක මානසික ස්ථාවරත්වය බිඳලම දානවා. ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. නිකන් සාමාන්‍ය මිනිස්සුන් ජීවත් වෙන්න හොඳයි. හැබැයි බුදුදහමට අනුව අර නිවැරදි ක්‍රමය පාවිච්චි කරොත් ඒ ක්‍රමයට මේක විනාශ වෙලම යනවා. අර කියන නැත්තරම නැති වෙලා යනවා. මේ ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න පුළුවන් හරියට මේ මාර්ගයේ යන කෙනෙකුට. ඉතින් මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් ඇත්තටම අපිට ලැබිලා තියෙන මේ උතුම්ම නිදානයක්. ඉතින් ඒක අනුගමනය කරනවා නම් අපිට අමුතුවෙන් ලෝකය ලස්සන කරන්න අවුරුද්ද ලස්සන කරගන්න දෙයක් නැහැ. ඇත්තටම ලෝකේ ලස්සනයි, දවස ලස්සනයි. අපි තමයි ඒක අවලස්සන කරගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහේ වැරද්දක් තියෙන නිසා. ඒ වැරද්දයි හදා ගන්න ඕන. ඒක හදන්න නම් අපි තුල තියෙන්න ඕන මේ ක්‍රමවේදය අනුගමනය කරන අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එතනදී අවලස්සන ලෝකය කියලා හිතාගෙන ඉන්න එක අපිට තේරෙයි ඇත්තටම අවලස්සන නෑ. අපි අවලස්සන විදිහට හිතාගෙන ඉන්නේ කියලා. ඇත්තටම ලෝකෙ සුන්දරයි කියලා තේරෙයි. ඒ වෙන හැමදේම අපි අවලස්සන කරගෙන. ඉතින් එතනදී මේ අලුත් අවුරුද්ද නෙවෙයි හැම අවුරුද්දක්ම හැම දවසක් හැම මොහොතක්ම හැම ක්ෂණයක්ම ලස්සන වෙයි. ඉතින් ඒකට ඔබට මේ මාර්ගය අනිවාර්යෙන් අනුගමනය කරන්න වෙනවා. නැත්නම් කවදාකවත් අපි හිතන සැනසීම හිතන සුවය සුභාශිංසනය ආශිර්වාදය අපිට ලැබෙන්නේ නැහැ. භෞතික වශයෙන් කොච්චර සැප සම්පත් තිබ්බත් මානසික තෘප්තිය මානසික සතුට කියන එක අපි හොයන දේවල් වලින් කොච්චර අපි ලබා ගන්න උත්සාහ කරත් බාහිර දේවල් ලැබෙන්නේ නැහැ. මෙතනින් තමයි ලබා ගන්න පුළුවන්. ඉතින් එතෙන්න එන්න ඔබට අතරම ආදරයෙන් මේ අලුත් අවුරුද්ද ඇරයුම් කරනවා. මේ පණිවිඩය අවුරුද්ද වෙනුවෙන් මේක මතක තියාගෙන ඔබට ඔබේ ඉදිරිය
මේ හරහා සාර්ථක කරගන්න ඔබට ඇරයුම් කරනවා. ඉතින් ගිහිල්ල එන්නම් මතක ඇතුව චැනල එක සස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔබට ජය.